වශයෙන් සිටිනවා. එයත් උපක්‍රමයක් බවට පත් වෙනවා. බොහෝ වෙලාවට අවසානයේ තරඟ අවසානයේ දක්ෂතම ක්‍රීඩකයා අවිෂ්ක මැඩොන්සා ඉතින් සුරංග රණවීර තරඟ අවසානයේට තරම්ම ප්‍රවේගකාරීත්වයක් දක්වන්නේ නැහැ. නමුත් කඳුතරණයේදී ඔහු අවශ්‍ය ස්ථානයට පැමිණියා. මේ යුද හමුදා ක්‍රීඩකින් ප්‍රබල ක්‍රීඩකින් දෙදෙනා ඔහුට අස්වැසිල්ලක් වුණා මේ තරඟ කාල පරතරය වැඩි කර ගැනීම. අවිෂ්ක මැඩොන්සා වගේ ක්‍රීඩකයෙක් තරගය අවසන් කරන්න ඉදිරියේ ඉන්නවා කියලා කියන්නේ සෙසු ක්‍රීඩකයන් ටිකක් දෙවරක් හිටන්න ඕන කාරණයක් බවට එයපත් වෙනවා. නිමාවට උපන් හපන් ක්‍රීඩකයෙක් අවිෂ්ක මැඩොන්සා පහුගිය වසර කීපයේම ජයග්‍රහණ හිමි කරගත්තු ක්‍රීඩකයෙක් සහ විශේෂයෙන් කණ්ඩායමක් විදිහටත් යුද හමුදා කණ්ඩායම පහුගිය කාල සීමාවේ ජයග්‍රහණ කීපයකටම වග කිව්වා. වග කිව්වා. ඒ වගේම තමයි 2022 ගුවන් සවාරියේ හිමිකාරීත්වයේ තියෙන අවිෂ්ක මැඩොන්සාට උට යම් කිසි සීනයක් ඇති පිට තුන් වතාවක් එහෙම නැත්නම් දෙවෙනි වතාව ජයග්‍රහණය කරන්න. ඒ සඳහා ඇත්තම හොඳ පුහුණු වීමකින් හොඳ මානසිකත්වයකින් හොඳ හැකියාවක් තිබෙනවා අවිෂ්ක මැඩොන්සාට. ලංකාවේ සිටින අංක 1 ක්‍රීඩකයා. ඔහු තමයි මේ ශ්‍රේණිගත කිරීම වල අංක 1 ක්‍රීඩකයා. ඔහුට ඉතින් වැදගත් ගුවන් සවාරිය කීප වතාවක්ම ජයග්‍රහණය කරන් මේ වන විට මේ සවාරි 24න් දෙකක් ඔහුගේ නමට ලියවිලා තිබුණා. මේ ඔහුගේ තුන්වෙනි සවාරිය. ඉතින් බලමු ඔහු දැන් වසර 8ක් 9ක් වගේ කාල සීමාවක් පාපැදි ක්‍රීඩාවේ ගුවන් සවාරියේ සහභාගීත්වය තහවුරු කරලා අවසන්. ඒ වගේම ජයග්‍රහණ දෙකක් සමග ඉතින් මෙය ලබාගත් තුන්වෙනි ජයග්‍රහණය. නමුත් ප්‍රථම දිනය තවමත් අපිට අනාවැකි කීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.